අයිබෝවන් ඔබේ කේන්දරයෙන් ඔබම බලාගන්න මේ මාතෘකාව යටතේ ඉතා සරල වීඩියෝ කීපයක්ම ගේන මං කල්පනා කරා. ජ්‍යෝතිෂය පිළිබඳ උනන්දුවක් දක්වන එහෙත් ජ්‍යෝතිෂය පිළිබඳව ඉගෙනගෙන නැති න්‍යායාත්මක ජ්‍යෝතිෂය ඉගෙනගෙන නැති ඔබට ජ්‍යෝතිෂය පිළිබඳ යම් දැනුමක් ලබා දීම තමයි මගේ බලාපොරොත්තුව. එතකොට මේ පාඩම් මාලාවේ පළවෙනි පාඩම අද මාතෘකාව ඔබේ කේන්දරය නිවැරදිද? කේන්දරයක් අතට ගත්තයින් පස්සේ ඕනෑම ජ්‍යොතිර්වේදියෙක් බලන පළමුවන දේ තමයි කේන්දරේ නිවැරදිද කියන එක. මේ සඳහා විශාල ක්‍රමවේද තියෙනවා. ගොඩාක් ක්‍රමවේද තියෙනවා. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ප්‍රධාන ක්‍රම තුනක්. ඔබගේ කේන්දරය නිවැරදිද කියලා ඔබටම බලා ගන්න පුළුවන් වන මේක ඉතා සරල ක්‍රමවේද තුන. බලමු කොහොමද වෙන්නේ කියලා. ඔබේ ජන්ම පත්‍රය ගත්තයින් පස්සේ මෙන්න මේ වගේ මම මෙතන සටහන් කරන්නම්. මේ වගේ ඕනම් මේකේ වටේටත් කොටුවක් ගහලා තියෙනවා මෙහෙම. ඊළඟට තවත් ටිකක් තියෙනවා මේ වගේ. මේකෙත් මෙහෙම කොටුවක් ගහලා ඇති. මේ වගේ සටහන් දෙකක් ඔබේ ජන්ම පත්‍රය අතර ගත්තයන් පස්සේ පේනවා. මේකේ පළවෙනි එකේ ලියලා තියෙනවා ලග්නය කියලා. ලග්නය කියලා ඉවරලා මේම ඔබගේ ලග්නය කුමක් හෝ ලග්නයක් මෙතනින් ලියලා තියෙනවා. දෙවෙනි එක මෙතන තියෙනවා නවාංශකය කියලා. එතනින් නවාංශකයේ මොනවා හරි නවාංශකයක් මේ ලග්න 12න් එකක් ලියලා තියෙනවා. හරිනේ. රාශි 12න් එකක් ලියලා තියෙනවා නවාංශ. එතකොට මේ අද මේ ක්‍රියාකාරකම බලා ගන්න වෙන්නේ මෙන්න මේක ලග්න කේන්දරයෙන්. හරි. මේකෙන් නෙවෙයි මෙන්න මේ කේන්දරේ මතක තියාගන්න. එතකොට මම කිව්වා ප්‍රධාන ක්‍රමවේද තුනක් තියෙනවා. ඒ ප්‍රධාන ක්‍රමවේද තුන තමයි එක කතා කරන එක. රවි සහ බුධගේ පිහිටීම. රවි බුධ පිහිටීම. රවි බුධ පිහිටීම. ඕක තමයි පළවෙනි එක. රවි බුධ පිහිටීම. හරි. අපි ඕක මොකද්ද කියලා බලමු. අපි දන්නවා මේ කේන්ද්‍ර සටහනක් ගත්තයින් පස්සේදී මේ කේන්ද්‍ර සටහන තුල ඉන්නවා ග්‍රහයෝ 9 දෙනෙක්. හරිද? ගණන් කරලා බලන්න ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්නවා. අතින් ලියපු කේන්දරයක නම් සමහරවිට කම්පියුටරෙන් ගණන් එකක් නම් 12ක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 9 දෙනා ඉන්නේ. එතකොට මේ 9 දෙනා එක මේ කොටුවක 2-3 දෙනෙක් ඉන්න පුළුවන්. එක්කෙනෙක් ඉන්න පුළුවන්. සමහර කොටුවල එක්කෙනෙක්වත් නැති වෙන්නත් පුළුවන්. කොහොම හරි ඔක්කොම ගණන් කරායින් පස්සේ 9 දෙනෙක් ඉන්නවා. ඔය 9 දෙනා අතර ඔයගොල්ලෝ බලන්න රා කියලා ග්‍රහයෙක් ඉන්නවද කියලා. රා කියලා සලකුණක් තියෙනවද බලන්න. රා කියලා කියන්නේ රවි. නැත්නම් සූර්යා. හරිනේ. සූර්යා. රා කියලා බලන්න තියෙනවා. මේ කොහේ හරි තියෙන්න ඕන රා කියන අකුර. ඒ කියන්නේ රවි. සූර්යා. ඊළඟට බලන්න බු කියලා සලකුණක් තියෙනවද කියලා. බු කියන්නේ බුධ. ඔයගොල්ලෝ දන්නා බුධ කියන්නේ වැදගත් ග්‍රහයෙක්. අධ්‍යාපනයට වැදගත් වෙන ග්‍රහයෙක්. මතක තබා ගැනීමේ ශක්තියට වැදගත් වෙන ග්‍රහයෙක්. හරිද? අපිට ගොඩාක් වැදගත් වෙන ග්‍රහයෙක් බුධ. හරි. එතකොට බලන්න රා සහ බු කියලා ග්‍රහයෝ දෙන්නෙක් අනිත් 9 දෙනා අතර ඉන්න ඕන. අපි උදාහරණයකට කියමු මේ කේන්දරේ මේ රා කියන ග්‍රහයා ඉන්නේ මෙතන. ඔන්න රා කියන ග්‍රහයා මෙතන ඉන්නවා. ඒ කියන්නේ රවි මෙතන ඉන්නවා.
එහෙමනම් මේ බුද කියන ග්‍රහය බු කියන සංකේතය තියෙන්න ඕන මෙන්න මේ රවි ඉන්න කොටුව තුලම. හරි, මේ රවි කියන ග්‍රහයා සිටින කොටුව තුල මෙහෙම නැත්නම් භාවය තුලම බුද කියන ග්‍රහයා සිටිය යුතුයි. එහෙම නැත්නම් මේ බුද කියන ග්‍රහයා මෙන්න මේ කොටුවේ හෝ මේ කොටුවේ සිටිය යුතුයි. හරිනේ? ඔන්න පළවෙනි නීතිය. ඕක ඉතාම වැදගත් නීතියක්. පළවෙනි නීතිය මොකක්ද? කියන්නේ රවි සමගම බුද සිටිය යුතුයි එම කොටුවෙම හෝ. එහෙම නැත්නම් ඒකේ ඊළඟ කොටුවේ අල්ලපු කොටුවේ මේ දෙපැත්තෙන් කොටු දෙකෙන් එකක ඉන්නවා. ඒ කියන්නේ රවි ඉන්න කොටුවට වඩා කොටු දෙකක් පන්නන්න බෑ බුද කියන ග්‍රහය. තේරුණානේ? ඔන්න පළවෙනි එක මොකක්ද? රවි සහ බුද එම කොටුවේම හෝ ඊළඟ කොටු දෙකෙන් එකක සිටිය යුතුයි. ඔන්න පළවෙනි නීති. ඔහොම නැත්නම් කේන්දරේ වැරදි. දෙවනි නීතිය. මේවා හරි පහසු දේවල් ජ්‍යොතිෂයේ තියෙන. දෙවන එක රවි සිකුරු පිහිටීම. බලන්න ඔබේ කේන්දරේ මෙතන දෙන මේ කේන්ද්‍ර සටහන තුල තියෙන්න පුළුවන් මෙන්න මේ අකුරක් සු කියන අකුර. ඒ කියන්නේ ශුක්‍ර කියන ග්‍රහයා, ඒ කියන්නේ සිකුරු කියන ග්‍රහයා වැදගත්ම ග්‍රහයෙක්. සිකුරු කියන ග්‍රහයා කේන්ද්‍ර සටහනේ වැදගත් ග්‍රහයෙක්. ඔයගොල්ලෝ ගොඩක් දන්නවා විවාහයට එහෙම මුල් වෙන ග්‍රහයා කියලා කතා කරනවා. ලස්සනට ඉන්න කැමති, පිළිවෙලකට වැඩ කරන, ප්‍රසන්න හොඳ ග්‍රහයෙක්. සිකුරු ග්‍රහයා කේන්දරයක බලවත් ඉන්නවා නම් එයා හරි ප්‍රසන්නයි, හරි ලස්සනයි, හරි පිළිවෙලයි. එතකොට මේ සු කියන ග්‍රහය. හරි, සු කියන ග්‍රහය. එතකොට දෙවන න්‍යායය මොකක්ද? රවි සිකුරු පිහිටීම. එහෙමනම් බලමු මේක කොහොමද කියලා. මම මෙතන මේක මෙහෙම තියෙද්දි මං ගන්නම් රවි කියන ග්‍රහය. මේක අපි කියමු රවි කියන ග්‍රහයා මෙතන හිටියා. මේක දැන් අමතක කරන්න. රවි කියන ග්‍රහයා මෙතන හිටියා. එහෙමනම් මේ ශුක්‍ර කියන ග්‍රහයා එයාගේ කොටුව තුල සිටිය යුතුයි. ඒ කොටුව තුල අර බුද කිව්වා වගේ ඒ කොටුව තුල සිටිය යුතුයි. එහෙම නැත්නම් මේ දෙපැත්තේ තියෙන කොටු දෙකකින් එකක සිටිය යුතුයි. හරි, එක්ක මෙතන සිටිය යුතුයි, එහෙම නැත්නම් මෙතන සිටිය යුතුයි. හරි, එහෙමත් නැත්නම් මේ සිකුරු මෙන්න මේ කොටුවට යන්න පුළුවන්, මේ පැත්තෙන් මේ කොටුවට යන්න පුළුවන්. හරිනේ? ඔන්න මතක තියාගන්න දෙවෙනි ක්‍රමය. රවි කියන ග්‍රහයා මෙතන ඉන්නවා. රවි කියන ග්‍රහයාගේ ඉන්න කොටුවේම සිකුරු කියන ග්‍රහයා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දෙපැත්තේ තියෙන කොටු දෙකකින් එකක ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊළඟ කොටු දෙකෙන් එකක ඉන්නම ඕන. එහෙම වැරදුනොත්, එහෙම නැත්නම් ඒ කේන්දරේ වැරදි. 100%ක්ම වැරදි. අනිවාර්යෙන්ම වැරදි. නිවැරදි කරගන්නම වෙනවා. ඔන්න දෙවනි එක. හරිනේ? ක්‍රම දෙකක් කිව්වා. බුද කිව්වා. බුද කියනකොට දෙපැත්තේ කොටු දෙකට විතරයි යන්නේ. එයා ළඟින්ම ඉන්න ග්‍රහයෙක්. රවිත් එක්ක ළඟින්ම ඉන්න ග්‍රහයෙක්. එක්කෝ යා යත් එක්කම ඉන්නවා. එහෙම නැත්නම් අල්ලපු වැට පැනලා අල්ලපු භාව දෙකේ ඉන්නවා. සිකුරු කියන ග්‍රහයත් එහෙම රවිත් එක්ක ළඟින්ම ඉන්න ග්‍රහයෙක්. එයා දෙපැත්තේ ඉන්න භාව දෙක හෝ ඊළඟ භාවයෙන් එහා නම් යන්නේ නැහැ. යන්න බෑ. එයාට යන්න බෑ. හරිනේ? එතකොට එහමනම් ඔන්න නීති දෙකක් කිව්වා. තුන්වන නීතිය මොකක්ද? තුන්වන නීතිය මෙතන මම සටහන් කරන්නම්.
තුන්වන නීතිය දිවා රාත්‍රී උපත එහෙම ලියමු. දිවා රාත්‍රී උපත. ඕකත් මතක තියාගන්න. දිවා රාත්‍රී උපත. මම මෙහෙම කියන්නම්. මෙහෙම ගන්නම්. ඕනෑම මේ වගේ කේන්ද්‍ර සටහනක් සාමාන්‍යයෙන් අපිට බෙදන්න පුළුවන්. මෙහෙම මම බෙදනවා දෙකකට. මෙතනින් බෙදනවා කොටස් දෙකකට. හරිද? කොටස් දෙකකට බෙදුවෙන් පස්සේ මේ කේන්ද්‍ර සටහනේ මේ පැත්ත හරිද? මේක යන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවනේ. මේවා ලකුණු කරන්නේ කොහොමද? ලකුණු වෙන්නේ මේක මේ පැත්ත මේක 1 නේද? මේක 1 මේක 2 මේ 3 4 5 6 7 8 9 10 11 12 ওই විදිහටනේ කොටු ටික ලම් කරන්නේ ලකුණු කරන්නේ නේද? ඔය ටික ලකුණු කරන්නේ. එතකොට මේ 1 සහ 7 දෙකට බෙදෙනවා. මේ දෙකට බෙදුණායින් පස්සේ මෙහෙම මේ පැත්ත රාත්‍රී කාලය මේ පැත්ත රාත්‍රී කාලය එහෙමනම් මේ පැත්ත දිවා කාලය මේ පැත්ත දිවා කාලය හරිනේ. ඒ විදිහට තමයි මේ කේන්ද්‍ර සටහනක් ඒ විදිහට තමයි බෙදන්නේ. ඒ බෙදීමේ ක්‍රමයක්. ඒකෙදි මේක හරියට දෙකට බෙදනවා. දෙබුවෙන් පස්සේ මේ පැත්ත මේ 1 2 3 4 5 6 7 කියන ඒ පැත්ත මේ දෙක දෙපැත්තට බෙදනවා. මේ පැත්ත රාත්‍රී කාලය. මේ පැත්ත දිවා. එහෙමනම් ඔබගේ උපත රාත්‍රී කාලයේ වුණා නම් මෙන්න මේ රවි කියන ග්‍රහයා අපි කතා කරේ මෙතන මූලික ග්‍රහය රවිනේ. මෙන්න මේ රවි කියන ග්‍රහය අපි මේ ඔක්කොම කරේ රවි මුල් කරගෙන. රවි කියන ග්‍රහයා ඉන්න ඕන මෙන්න මේ ඉරෙන් මේ පැත්තේ තියෙන කොටුවක. මේ පැත්තේ තියෙන කොටුවක තමයි ඉන්න ඕන රවි කියන ග්‍රහය. හරිනේ. ඔබ දිවා කාලයේ දවල් කාලයේ ඉපදුනා නම් මේ රවි කියන ග්‍රහයා ඉන්න ඕන මෙන්න මේ පැත්තේ. මෙන්න මේ පැත්ත. හරිනේ. මේ පැත්තේ ඉන්න ඕන. හරි ලේසියිනේ. ඔබ ඕනම කෙනෙක් දන්නවා තමන් ඉපදුනේ උදේ දවල් කාලෙද රෑ කාලෙද කියලා. රෑ කාලේ නම් රවි කියන ග්‍රහයා මේ පැත්තේ ඉන්න ඕන. දවල් ඉපදුනා නම් මේ පැත්තේ ඉන්න. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා මේ භාවය සහ මේක අතර. මේක ආසන්න වශයෙන් ගන්න. සාමාන්‍යයෙන් ඔබේ උපත උදේ 4 හිටලා මම ආසන්න වශයෙන් ගන්නම්. හරිද? ඔක වෙනස් වෙනවා. මෙහෙම ගන්න උදේ 4 සිට දවල් උදේ 8 5 6 7 8 විතර වෙනකම්. ආසන්න වශයෙන් ආවොත් ඔබේ රවි ග්‍රහයා මෙතන ඉන්න පුළුවන්. එක්ක මෙතන ඉන්න පුළුවන්. පරක් වුණොත් මෙතන තමයි මෙතන ඉන්න පුළුවන් මේ කොටු. 4 හිටලා උදේ 4 සිටලා දවල් 4 හිටලා 5 6 7 8 පැය 4 ඇතුළත ඉපදුණා. ඒ වගේම රාත්‍රී කාලේ වුණොත් හවස 4 හිටලා රාත්‍රී 8 වෙනකම් සවස 4 සිට 8 දක්වා කාලේ ඉපදුනොත් ආසන්න වශයෙන් චූටි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඔක හරියටම ගන්න පුළුවන්. එච්චර දුරට ඕනේ ආසන්න වශයෙන් 4 සිට 8 දක්වා වුණොත් රවි කියන ග්‍රහයා මෙතන ඉන්න පුළුවන්. හරිද? මෙතන ඉන්න පුළුවන් ආසන්න වශයෙන්. ඒවා පොඩි වෙනස්කම් ඉන්න පුළුවන්. එහෙම වුණොත් ඔබේ ජ්‍යොතිර්වේදියා ලවා එක සැකයක් තියෙනවා නම් හරි ගස්ස ගන්න. මොකද එතන ගැඹුරු સિદ્ધාන්ත ටිකක් තියෙනවා. ඔබ කියන්නේ ඒව අමාරුයි තේරුම් ගන්න. කොහොම හරි ආසන්න වශයෙන් 4 8 මෙතන උදේ 4 8 මෙතන හවස 4 8 තියෙනවා නම් රවි කියන ග්‍රහයා මේ තුල සිටිය යුතුයි. එහෙම නැත්නම් ඔබේ කේන්දරේ වැරදි. ඔන්න මම ඔයගොල්ලන්ට කියලා දුන්න ක්‍රම 3ක්. මොකක්ද? රවි බුධ පිහිටීම, රවි සිකුරු පිහිටීම, දිවා රාත්‍රී උපත. ඔය ක්‍රම තුනෙන් එකක් හරි ඔබේ කේන්දරේ වැරදිලා තිබුණොත් ඔබේ කේන්දරේ වැරදි. එහෙමනම් අනිවාර්යෙන්ම ඔබේ ජ්‍යොතිර්වේදියා ලවා ඕක නිවැරදි කරගත යුතුමයි. හරි. එහෙමනම්
අදට ඔපමණයි. ලබන සතියේ මේ වගේම ඔබට ඉතාමත්ම වැදගත් වන පලාපලයක් ගොනු කරගන්න ආකාරය මං කියලා දෙන්නම්. එමනම් එතකන් ඔබට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.